මෙච්චර මන් දැනන් හිටපු දේවල් දාලා කවදාවත් දැකලා නැති ස්වර්ගයක් මවුලා ඒ හීනෙන් මන්වත් වී මෙච්චර මන් දැනන් හිටපු දේවල් දාලා වදක වෙරේ සද්දිමැදින් වදමල් මාලාං එක්ක අක්මන් භාවනාවකින් එන්න ගස්ත වෙන්න හොඳයි අමිල ඔබ දැන් මේ ගී පද රචනය කරනවා සංගීතවත් කරනවා ගායනා කරනවා. දැන් මේවා එකකට එකක් වෙනස්. දැන් ගොඩක් වෙලාවට අපි දකින දේ තමයි සමහර ගීත නිර්මාණවල හරි නිකන් ඒ ශෛලිය එකම විදිහට යනවා. සින්දු ගීයක් කිව්වත් අපිට ටක් ගාලා මතක් වෙනවා යාම තමයි. දැන් ඔබ එකක් කිව්වට පස්සේ එක ගීතයක් ගායනා කරාට පස්සේ අපිට හිතෙනවා නෑ ඒකමද ඒක වෙනස් නේද? සමහරවිට ඒකේ අදහස වෙනස් වෙන්න පුළුවන්, රටාව වෙනස් වෙන්න පුළුවන්. ඒක හරි අමුතු දෙයක්. දැන් ප්‍රාසංගික කලාව ගැන මේක තමයි ප්‍රාසංගික කලාව කියන්නේ. මත අපි පටලවගෙන තියෙන්නෙත් උතන අපිට මේක දැනෙන විදිහට කරන දේ. මම කැමති ඒක ඔබෙන් මම හිතන විශ්වවිද්‍යාලයේ තියෙන සමහරට ඔබ නාට්‍යකරණය හැදෑරීම මේකට හුරුවක් වෙන්නට ඇති බොහෝ දේවල් ඇති. කියන්නේ මේ දැන් අපි ඔය වෙන් කරගත්තට මේක මියුසික් මේ ඩාන්සින් මේක පේන්ටිං හෝ මොනවා හරි එහෙම ශානර වලට කියන්නේ මෙහෙම ප්‍රභේද වලට බෙදාගත්තට මේ ඇත්තටම මේ හැම එකක්ම කලාභාවිතන් වල මූලයන් එකයි. මුල එකයි. බේසික් කන්සෙප්ට් එක එකයි. මේ හැම එකකටම පොදු රිද්ම් එකක් තියෙනවා. මේ හැම එකකටම පොදු අපි හිතමු මොනවාද වයිබ් එකක් තියෙනවා. එහෙම නැත්නම් ඒ ටෝන්ස් තියෙනවා ඒකට පොදු වෙච්ච. එතකොට මේ ඒ සාරය අඳුරගත්තට පස්සේ ඒක කොහොමද ප්‍රකාශ කරන්න ඕනේ කියන එක අපිට නිකම්ම එනවා. මේ වැඩේට පාවිච්චි වෙන්න ඕනේ කොහොමද? එතකොට දැන් මියුසික් කරනවා මම මේක සවුන්ඩ් එකක් විදිහට විතරයි මේක මම එළියට දාන්නේ කිව්වට ඒක ඇතුලේ තියෙනවා ලොකු ඉමේජස් ගොඩක් තියෙනවා. ඒක ඇතුලේ වෙන කලර්ස් ගොඩක් තියෙනවා. රිද්ම්ස් ගොඩක් තියෙනවා. එතකොට ඒක අනිත් කලාභාවිතාවකට එක්ක මෙහෙම යා කරගන්න හරිම පහසුයි. ඉතින් දැන් මේ විශ්වවිද්‍යාල මට්ටමින් හෝ මේක ශාස්ත්‍රීය මට්ටමින් හදාරන කෙනෙක්ගෙත් මේ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මේක මේවා ඇතුලේ තියෙන මූලයන් කොහොමද කියලා හොයාගන්න. ඉතින් මම ඒක ප්‍රැක්ටිකලි ඒක මම අත්හදා බලමින්ම කරපු දෙයක්. ඒක මට මේ මුලින් ඉඳලම අර මං කිව්වේ ඒක අර මේ හැම එකකම පද රචනය කොහෙන්ද පටන් ගත්තේ මියුසික් කරන්න කොහෙන්ද පටන් ගත්තේ කියලා ඇහුවාම මට එකපාර ඩිරෙක්ට් උත්තර නෑ මම මෙන්න මෙතනින් පටන් ගත්තා කියලා. මේක ඒ හැම එකකටම තියෙන එකම මූලයකින් තමයි මේ පටන් ගැනීම එන්නේ.